හායි කොහොමද ඔයාලට? අද මම අරගෙන ආවේ දෙවන ලෝක යුද්ධය ගැන මම කියවපු මම ආස පොත් ටිකක් ගැන. ඉතින් දෙවන ලෝක යුද්ධ 1939 ඉඳලා 1945. ඒ කියන්නේ අවුරුදු 6ක් පුරාවටම තිබුණා. දෙවන ලෝක යුද්ධය ගැන සෑහෙන පොත් ප්‍රමාණයක් තියෙනවා ලියවිලා. ඒ අතරින් මම කියවපු ගොඩක්ම සත්‍ය කතා ඇතුළත් ඔගොල්ලෝ දෙවන ලෝක යුද්ධය ගැන දැනගන්න කැමති නම් ඇත්තටම මේ පොත් ටිකට කැමති වෙයි කියලා මම හිතනවා. මුලින්ම තෝරගත්ත පොත ගැන කියනවා නම් සිල්කාගේ දිවිසැරිය. ඊට කලින් මම ඔයාලට මේකත් කියන්නම්කෝ. හිට්ලර්ට ඕන උනේ යුදෙව්වන් සමූල ඝාතනය කරන්න. සිල්කාගේ ඇත්තම නම සිසීලියා ක්ලයන්ට්. ඇය යුදෙව් ජාතික තරුණියක්. ඉතින් හිට්ලර්ගේ ආක්‍රමණයෙන් පස්සේ සිල්කා වගේම තවත් යුදෙව් ජාතිකයෝ සෑහෙන ප්‍රමාණයක් මේ වද කඳවුරු වලට රැගෙන ගියා. සිල්කා 1942 අවුෂ්විට්සි බර්කේනු වද කඳවුරු වලට රැගෙන ගියා. එතකොට සිල්කාගේ වයස අවුරුදු 16යි. ඇත්තටම ඒ තාමත් රෝමත් දිගු වරලසක් තිබුණා. ඊට පස්සේ 1945 රුසියානුවන් මේ කඳවුර නිදහස් කරනකොට සිල්කාට නිදහස හම්බ වෙන්නේ නැහැ. මොකද ඇයගේ රූමත් බව නිසා ඇය හිට්ලර්ගේ නාසි හමුදාවට ලිංගික වහලියක් ලෙස සේවය කරන්න ඇයට සිදු වුණා. ඊට පස්සේ සිල්කා සයිබීරියාවේ වොකුට කියන සිර කඳවුරට රැගෙන යනවා. එහිදීත් ඇය සිර දඬුවම් විඳලා තමයි ඇයට නිදහස හම්බ වෙන්නේ. සිල්කාගේ නිර්භීතභාවය අවුරුදු 16 දී ඇය මේ සියලු දේවල් වලට එරෙහිව නැගී සිටින්නේ කොහොමද කියන හැම දෙයක්ම අපිට මේ පොතෙන් දැනගන්න පුළුවන්. ඇත්තටම මේක එක්තරා මොටිවේෂන් ස්ටෝරි එකක් කියලා කියන්න පුළුවන්. තමන්ගේ අම්මා නංගි මැරෙන හැටි මැරෙන දිහා බලාගෙන ඉන්න එක මොන තරම් වේදනාවක්ද. ඉතින් දෙවන ලෝක යුද්ධය ගැන කියවන්න හොයන ඔයාට සිල්කාගේ දිවිසැරිය කියන්නේ කියවිය යුතුම පොතක්. ඊළඟට මම යන්නේ අවුෂ්විට්සි පච්ච කොටන්න. මේ අවුෂ්විට්සි සිර කඳවුරට වධකාගාරයට එක් කරගෙන එන හැම සිරකරුවෙකුගේම සිරකාරියකගේම අතේ පච්චයක් කොටනවා. ඒ පච්චේ තමයි සිරකරුවගේ නම්බර් එක. ඒ නම්බර් එක කොටන්න කෙනෙක් ඉන්නවා. කට්ටිය පෝලිං ගැහිලා ඉන්නකොට පච්ච කොටන්න විසින් මේ නම්බර් එක හැම කෙනෙකුගේම අතේ කොටනවා. ඉතින් ඒ අවුෂ්විට්සි සිර කඳවුරේ පච්ච කොටන්නාගේ කතාව තමයි මේ පොතෙන් කියවෙන්නේ. ඔහුගේ නම ලලිත් යුදෙව් ජාතික තරුණයෙක්. ඉතින් පච්ච කොටන්නාගේ මල්ලත් අරගෙන හැමදාම උදේ කියන තැනට කියන වෙලාවට ගිහිල්ලා අලුතෙන් එන සිරකාරයන්ගේ අතේ තියෙන නම්බර් එක කොටන එක තමයි ලලිගේ කාර්යය. මෙහෙම කොටන නම්බර්ස් කොටනකොට ලලිට හම්බෙන් එක් තරුණියක් ගැන ආදරයක් ඇති වෙනවා. ඒ තමයි ගීටා. ගීටාගේ හොඳම මිතුරියක් තමයි සිල්කා. සිල්කා තමයි අපි සිල්කාගේ දිවිසැරිය පොතේ කියෙව්වේ. ඉතින් ලලි ගීටයි කොහොම හරි අන්තිමට සිර කඳවුරෙන් නිදහස ලබනවා. නිදහස ලැබලා ඒ දෙන්න විවාහ වෙනවා. විවාහ වෙලා ඒගොල්ලන්ට ළමයෙකුත් ඉන්නවා. ඊට පස්සේ ඒගොල්ලෝ සාමාන්‍ය ජීවිතයක් ගත කරනවා. නමුත් සිර කඳවුරේ අඳුරු මතක හැමදාමත් ඒගොල්ලොන්ගේ ජීවිතයට බලපෑම් ඇති කරනවා. මරණය පෙනී තියෙද්දි ආදරය කරන කොයි වගේ දෙයක්ද? ඇත්තටම නාසි හමුදාවට ඒක අහු වුණා නම් ඒ දෙන්නට අත්වෙන ඉරණම කොයි වගේද? ලලි කියන්නේ මරණය කට ළඟටම ගිහිල්ලා ආපු කෙනෙක්. අවුෂ්විට්ස් කියන්නේ ඇත්තටම යුදෙව් ගොඩාක් සමූල ඝාතනය කරපු වද කඳවුරක්. ඒ කඳවුරට එන වැඩිහිටි යුදෙව්වෝ. ඒ කියන්නේ වැඩක් කරගන්න බැරි වැඩිහිටි වයසින් අය, ළමයින්, එතකොට ආබාධිත අය සහ තරුණ ජව සම්පන්න කියලා ඒගොල්ලෝ කොටස් කරලා වෙන් කරලා ඊට පස්සේ
වැඩ කරන්න පුළුවන් අය ඉතාමත් අමාරු වැඩ කාර්යයන් වලට දාන. ඒ කියන්නේ ගල් අඟුරු ආකාර වල ගල් අඟුරු ගන්න සීත කාලේ නොයෙකුත් වද වේදනා විඳිනවා. ඉතින් අර වැඩ කරගන්න බැරි කාණ්ඩයට ගණ අය මේ වද කඳවුරෙන් ඇත්තටම ඒගොල්ලෝ සමූල ඝාතනයට ලක් කරනවා. ඒක තමයි හිට්ලර් මේ වද කඳවුරු වල කරලා තියෙන්නේ. ඒ ගැන සෑහෙන ලොකු දැනුමක් සහ විස්තරයක් මේ පොත් දෙක කියවුවහම අපිට දැනගන්න පුළුවන්. ඒ වගේම මම නම් ඇත්තටම මේ පොත් දෙක කියවලා සෑහෙන දේවල් ගැන හෙව්වා. අපිට ඒ ගැන හොයන්න ආසාවක් ඇති වෙනවා. ඉතින් ඔයගොල්ලෝ දෙවෙනි ලෝක යුද්ධය ගැන දැනගන්න ඒ ආසයි නම් මේ පොත් දෙක කියවන්න කියලා මම ආදරෙන් ඉල්ලා සිටිනවා. පොත් දෙකම පරිවර්තනය කරලා තියෙන චන්දන ගුණසේකර මහතා ඉතින් ඇත්තටම කම්මැලි නැතුව කියවන්න පුළුවන් පරිවර්තන දෙකක්. ඊළඟට ඇත්තටම මං කියුවේ ඒකේ ඔරිජිනල් පොත. ඒ කියන්නේ The Diary of a Young Girl. මේක අර ඇන් ෆ්‍රැන්ක්ගේ දිනපොත. මේක සිංහලට පරිවර්තනය වෙලා තියෙනවා. මේකේ තියෙන්නේ කුඩා දැරිය තමන් යුද්ධයට කලින් සහ යුද්ධයේ කාලය අතරතුර සහ තමන් අවසානයේ මැරෙනකම්ම ඒ සිදුවුණු දේවල්, තමන් වටා වෙච්ච දේවල්, තමන්ගේ ෆීලිංස් ඔක්කොම ටික දිනපොතක සටහන් කරලා තියෙනවා. අන්තිමේදී යුද්ධ කාලේදී ඒගොල්ලෝ සැඟවිලා ජීවත් වෙනවා. එතකොට තමන්ට දැනෙන තනිකම යුද්ධ නිසා කොච්චර පීඩාවට පත් වෙනවද කියන එක අපිට මේ පොත කියවුවහම දැනගන්න පුළුවන්. යුද්ධය නිසා ඈන් ඇත්තටම මිය යනවා. ඊට පස්සේ ඈන්ගේ පවුලෙන් ඉතුරු වෙන්නේ ඈන්ගේ තාත්තා විතරයි. ඈන්ගේ තාත්තට තමයි මේ දිනපොත හම්බ වෙන්නේ. ඊට පස්සේ ඈන්ගේ තාත්තා මේක එඩිෂන් එකක් කරලා තමයි මේ දිනපොත මුද්‍රණය කරන්නේ. ඉතින් ඒක ලෝ පුරාම ප්‍රසිද්ධ වෙනවා පුංචි දැරියකගේ දිනපොත විදියට. එතකොට යුද්ධය ගැන වෙනත් කෝණකින් තමයි බලන්න පුළුවන් මේ දිනපොත කියවුවහම. අර පොත් දෙකේ තියෙන්නේ වද කඳවුරු වලට ගිය අයගේ කතාව. එතකොට මේ තියෙන්නේ වද කඳවුරු වලට නොගියත් යුද්ධය නිසා තමන්ගේ ජීවිතේ වෙනස් වුණු පුංචි දැරියකගේ කතාව. ඊළඟට මම කියන්නේ ගිනිමෙද සක්මන. හිට්ලර්ගේ ලේකම්වරිය කියන කතාව. අහන්නකෝ. මේ ලේකම්වරිය 1942 ඉඳලා හිට්ලර් මැරෙනකම්, ඒ කියන්නේ 1945 අවුරුද්ද දක්වාම හිට්ලර්ගේ ලේකම්වරියක් ලෙස වැඩ කරා. හිට්ලර්ට ලේකම්වරියෝ එක්කෙනෙක් නෙමෙයි, දෙතුන් දෙනෙක්ම හිටියා. ඒ එක්කෙනෙක් තමයි මේ. ගේ කතාව තමයි මේ. ඇය හිට්ලර්ගේ ලේකම් තනතුරට සුදුසුයි කියලා තේරිපතනකොට හිට්ලර් මොන වගේ කෙනෙක්ද කියන්න දැනගෙන ඉඳලා තිබුණේ. ඒ වගේම හිට්ලර් ළඟින්ම ඇසුරු කරපු කෙනෙක් තමයි මේ කියන කතාවක් තමයි මේකේ අඩංගු වෙන්නේ. හිට්ලර්ගේ ලේකම්වරිය වුණාට පස්සේ ඇයට බාහිර ලෝකයක් එක්ක තියෙන සම්බන්ධතා නැහැ. ඒ කියන්නේ හිට්ලර් මොනවද කරන්නේ, යුදෙව්වන් මෙහෙම මරනවා, ඒ කිසිම දෙයක් ඒගොල්ලෝ දැනගෙන ඉඳලා තිබුණේ නැහැ. ඒගොල්ලොන්ට දැනගන්න හම්බ වෙන්න අවකාශය සම්පූර්ණම ඇහිරිලා තමයි තිබිලා තියෙන්නේ. එතකොට හිට්ලර්ගේ ලියුම් කියුම් වැඩ, එතකොට ඒ දේශනවල වැඩ, ඒව ටයිප් කරනේව ඔක්කොම කරලා තියෙන්නේ මේ ලේකම්වරිය. එතකොට ඇත්තටම හිට්ලර් ඒගොල්ලොත් එක්ක ඉඳලා තියෙන හරිම සුහදව යාළුවෙක් විදියට කිසිම වෙලාවක ඒගොල්ලොන්ට ඒ කියන්නේ නපුරු විදියට, ක්‍රූර විදියට සලකලා නැහැ. යුදෙව්වන්ට සැලකුවා වගේ. ඉතින් මේ පොත ඇත්තටම හිට්ලර්ගේ ළඟම හිටි කෙනෙක් හිට්ලර් ගැනම කියපු හින්දා හිට්ලර්ගේ පෙම්වති ඊවා බ්‍රවුන් ඒ ගැනත් මේ පොතේ ඇතුළත්. එතකොට මේක දෙවන ලෝක යුද්ධය ගැන තව කෝණකින් දකින්න පුළුවන් පොතක්. තව පොත් ගැන අප්ඩේට් එකක් ඕනේ නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මම ගිහින් එන්නම්. බයි.